කණ්ඩෝනේ හින්දා අපි දෙන වෙන වෙනම ගත්තා. නැත්නම් ඉතින් එච්චර මේ කන්නේ අපි පොඩ්ඩක් ගාගෙන ඉවරලා try කරලා බලමු කොහොමද taste එක කියලා. ඉතින් මේ ඉන්දියාවේ ගොඩක් කට්ටිය ආසම කඩයක් තමයි මේ කඩේ බුරියානි. එතකොට ගොඩක් දේවල් තියෙනවා. මේ තමයි කුළුමාලේ බීච් රෝඩ් එක. ඒ පේනවනේ මාල සිටි එක වගේ නෙමෙයි, ටිකක් මේ ක්‍රවුඩ් එක අඩුයි, ලස්සනයි. ඉන්න පුළුවන් ප්‍රයිස් වලට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ බජට් එකට අපිට ඉන්න පුළුවන් තැනක් තියෙනවා මාලදීපේනේ. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ සාමාන්‍යයෙන් මේ සෙන්ටර් පාක් එකේ view point එක වගේ නේ මල්ලි මෙතන. ඔන්න බලන්න. මේ ඇවිල්ලා සෙන්ටර් පාක් එකේ view point එක. පොරිස් හොටල් එක. කාමර කීයක් තියෙනවද මල්ලි එකේ? කාමර 25. කාමර 25ක් තියෙන සාමාන්‍ය ලොකු එකේ. ඒ වගේ ඉතින් ඩොලර් 60 ටුටින් වගේ යන්නේ නේ. ඔව් ප්‍රයිස් එක නේ. සාමාන්‍යයෙන් ඉතින් ඩොලර් 60 ඒ කියන්නේ වර්ක් පර්මිට් වලට ගන්න පුළුවන් රුපියල් කීයද මල්ලි? 850. 850යි නේ. hello guys, welcome to vlog with Janu. ඉතින් ඔන්න අපි අද ඉන්නේ හුළුමාලේ බීච් එකේ ඉන්නේ. යාළුවෙක් සෙට් වුණා අවුරුදු 4කට පස්සේ නේ මල්ලි. ඉතින් අපි ඔයාලට මේ පෙන්වන්න යන්නේ පොඩ්ඩක් හුළුමාලේ වටයක් ගිහිල්ලා කොහොමද මේ හුළුමාලේ phase 2 එක පැත්ත, phase 1 එක පැත්ත, එතකොට මොනවද මේ පැත්තේ කොහොමද විස්තර කියලා. ඉතින් මේ මල්ලිත් අද නිවාඩු දාලා ආවා උදේ වරුවේ. අපි පොඩ්ඩක් බලමු වටයක් ගිහලා කොහොමද කියලා. මේ හරියේ දැන් මේ බීච් එකේ තියෙනවා මේ වෝටර් ස්පෝර්ට් සෙන්ටර් එකක්. ඉතින් මේ වගේ කට්ටියට හුළුමාලේ ඉන්න කට්ටියට ඉතින් පුළුවන් මේ කට්ටියත් එක්ක බුකින් එකක් දාලා ස්කුබා ඩයිවිං යන්න පුළුවන්. එතකොට වෝටර් ස්පෝර්ට් කරන්න පුළුවන්. ඒ වගේම ස්නෝක්ලින් යන්න පුළුවන්. දැන් මේක තමයි ඉතින් මේ සාමාන්‍ය මේක වෝටර් ස්පෝර්ට් බීච් එක. මේ පේනවනේ ගොඩක්ම මේ අර ස්නෝක්ලින් කරන්න තරම් ක්ලියර් නෑ. එතකොට අර පැත්තට වෙන්න තමයි තියෙන්නේ ලස්සන බීච් එක. ඔය පේනවද? එදා පාකේකට ආවද? ඔව්. එන්න මෙහෙනේ අසසර. හරියට මන්ද අන්නර වංගුවේට ගොය. ඉතින් මේ තමයි හුළුමාලේ බීච් රෝඩ් එක. ඒ පේනවනේ මාල සිටි එක වගේ නෙමෙයි, ටිකක් මේ ක්‍රවුඩ් එක අඩුයි, ලස්සනයි. ඒ වගේම මේ තියෙන්නේ ඩ්‍රයිවිං සෙන්ටර් එකක්. බීච් රෝඩ් එකේ තනිකර මේ දිගටම තියෙන්නේ බීච් එකට view එකකට ගහපු මේ හොටෙල්ස් තියෙන්නේ. හොටෙල්ස්, ගෙස්ට් හවුස්. හැබැයි ඉතින් මේකේ මේ ටිකක් ගණන් වැඩි. සාමාන්‍යයෙන් ඩොලර් 70න් වගේ උඩ තමයි. ඩොලර් 70වත් 110ත් වගේ ගණන් වලට තමයි මේ වගේ හොටෙල්ස් බුක් කරන්න පුළුවන්. ඒ කියන්නේ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් අපිට බුක් කරගන්න පුළුවන්. මාර ලස්සනයි. මේ බලන්න මේ ඔක්කොම view එක තියෙන්නේ තනිකර මේ පැත්තේ තියෙන මේ ලස්සන මුහුදුව. ඉතින් ගොඩක් හුළුමාලේන ගෙස්ලා මාලේන කට්ටිය ඔය නවතින්න තෝරගන්නේ මෙන්න මේ ඒරියා එක තමයි. ඔන්න ඉතින් බීච් රෝඩ් එකකින් ආවට පස්සේ මේ පැත්තේ තියෙන්නේ ඔක්කොම
ෂොප් ලයින් එකක් තියෙනවා. මෙහෙටත් ඉතින් හුළු මාලේ ටිකක් හොඳයි. ඒ වුණාට තාමත් ඉතින් රස්නේ. මේ ටිකක් මාලේ සිටි එකට වැඩිය නම් රස්නේ නෑ. ඔන්න බලන්න ඉතින්. මේ පැත්තේ තියෙන ඔක්කොම shops තියෙන්නේ. මේ තියෙන බොම්බේ දරබරකනේ. ලංකාව වගේ තමයි හුළු මාලේ. ඉතින් අපි ඉන්නේ හුළු මාලේ phase 1 එකේ නේ මල්ලි. phase 1 එකේ ඉන්නේ. මේ මල්ලි වැඩ කරන්නේත් මේ හෝටල් එක මේ ටූරිස්ට් හෝටල් එක. කාමර කීයක් තියෙනවද මල්ලි එකේ? කාමර 25. කාමර 25ක් තියෙන සාමාන්‍ය ලොකු එක. ඒ වගේ ඉතින් ඩොලර් 60 උඩින් වගේ යන්නේ නේ. ඔව් ප්‍රයිස් එක නේ. සාමාන්‍යයෙන් ඉතින් ඩොලර් 60 ඒ කියන්නේ වර්ක් පර්මිට් වලට ගන්න පුළුවන් රුපියල් කීයද මල්ලි? 850. 850යි නේ. ඉතින් වර්ක් පර්මිට් වලට රුපියල් 800න් උඩ වගේ තමයි සෙට් වෙන්නේ. නැත්තම් ටූරිස්ට් ප්‍රයිස් එක කොහොමද ඩොලර් 80 එහෙම යනවා. ඉතින් මේ ප්‍රයිස් වැඩ කරන කට්ටිය ඩොලර් 60න් වගේ ගන්න පුළුවන්. 60න් 70න් ඒ වගේ ප්‍රයිස් තමයි මේ හුළු මාලේ හොටල් වල ගණන් යන්නේ. ඉතින් ඔය පේනවනේ හුළු මාලේ කියන්නේ ඉතින් තනිකර ලංකාව වගේ තමයි ෆ්ලැට්ස්. තනිකරම ෆ්ලැට්ස් තියෙන්නේ. ඒ කියන්නේ මාලේ මිනිස්සුන්ට මාලේ කට්ටියට ගොඩක් මේ දුර දූපත් වල ඉන්න කට්ටියට මේගොල්ලෝ මේ ඔෆර් කරනවා මේ ෆ්ලැට්ස්. ඒ කියන්නේ මේ හුළු මාලේ. එතකොට ඒගොල්ලෝට ඇවිල්ලා ඉතින් මේ හුළු මාලේ පදිංචි වෙන්න පුළුවන්. ඒ ෆ්ලැට්ස් වලට මම හිතන්නේ අවුරුද්ද රෙන්ට් එක වගේ එහෙම ගෙවන්න තියෙන ගොඩක් ඒවට. ඉතින් ලංකාව වගේ තමයි. මේ පොඩි පොඩි කඩවල්, පළතුරු කඩවල්. දැන් මේ අපි මේ රාමදාන් ටයිම් එකේ ඒ වරුවේ තමයි මේ යන්නේ මේ. ඉතින් පාරවල් වල මේ දවස්වල ඉතින් අපිට සීන් එකක් තියෙන්නේ වතුර එකක්වත් බොන්න බෑ. යනවා නම් ෂොප් එකක් ඇතුළට ගිහිල්ලා කන්න බොන්න ඕනේ. ඒවත් ඉතින් ලංකාවේ කඩවල්, ඉන්දියාවේ කඩවල් විතරයි කැම්පින් වලට ඇරලා තියෙන්නේ. රාමදාන් ටයිම් එකේ රෝදා ඉවර වෙනකන් ඉතින් එහෙම තමයි. මේකේ බස් දුවනවානේ. මේ රෝටේ ඉස්සෙ. ඔන්න බලන්න ඉතින්. මේ තියෙන්නේ ভেජිටබල් මාකට් එක නේ. මේක තමයි මේ හුළු මාලේ තියෙන සාමාන්‍යයෙන් මේ තියෙන ලොකු මාකට් එකක්. ඔය එහා පැත්තේ පාරෙන් එහා පැත්තේ තියෙන්නේ. ඔන්න ඉතින් නෝමල් එක. මේ මෙතන තියෙනවා මේ මේක ඇතුළෙත් තියෙනවනේ. ඔව්. මේකත් මේ හුළු මාලේ තියෙන එළවලු මාකට් එකක්. ඒතකොට පොඩි කඩවල් තියෙනවා. ඔන්න ඉතින් ගයිස් දැන් අපි ඉන්නේ හුළු මාලේ සෙන්ට්‍රල් පාක් එකේ. මේ බලන්න වතුර පාර නිකන් එනවා ලස්සනට. මේ අර වතුර ඉතින් හොඳ වතුර නෙවෙයි. නැත්තම් ඉතින් අවුලම්ම නැනේ. එන්න මල්ලි. මේ වතුර ටිකක් ඇඟට වැටෙන්නේ කොහොමද? ඒ වුණාට ඉතින් මේ වලට ගස් වලට දාන වතුර ඇවිල්ලා එක එක බිල්ඩින් වලින් මේ එන අපද්‍රව්‍ය මේ ෆිල්ටර් කරලා ඔය STP ප්ලාන්ට් වලින් එන වතුර තමයි මේ වතුර. ඔන්න බලන්න ඉතින් කොහොමද කියලා. මේක මේ ලොකු පාක් එකක්. ඉතින් මේ හුළු මාලේ සෙන්ට්‍රල් පාක් එක කියන්නේ ඉතින් පට්ට නිකන් කූල් ප්ලේස් එකක්. අර ලොකුවට ප්‍රශ්නේ දැනෙන්නේ නැහැ. මොකද ගොඩක්ම ගස් තියෙන හින්දා ලස්සන එවනක් වෙනවා. දැන් මෙතන මේ කූල් එකක් එනවා නිකන් නේ. උලම් පාරත් එක්ක වට සීතලක් නිකන් එනවා මේ. ඉතින් මාලදිවයිනේ කියන්නේ මේ කාලෙට පට්ටම රස්නේ රටක්. දැන් මේ වෙනකොට ලංකාවේ හොඳටම වහිනවා. ඒ වුණාට මාලදිවයිනේ සාමාන්‍යයෙන් ජූන් පහුවෙලා වගේ තමයි මෝල්ඩිව්ස් වලට සාමාන්‍යයෙන් වැස්ස පටන් ගන්න. ඊට පස්සේ ඉතින් අපිට හරියටම කියන්න බෑ. තනින් තන ඉතින් මේක දිගට සතියක් විතර වහිනවා, සතියක් විතර පායනවා. මේ තියෙන බෝගන්විලා. ඉතින් මේ කොහොම තමයි මෝල්ඩිව්ස් වල සිටුේෂන් එක. කට්ටියට මේ අපි පෙන්වන්නේ මෝල්ඩිව්ස්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ මාලදිවයිනට ඇවිල්ලා සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක් ඉඳලා එන්ජොයි කරලා යන්න. ගොඩක් කට්ටියගේ මේ
හිතේ තියෙනවා මේක මේ යුරෝප් රටවල් වලට විතරක් එන්න පුළුවන් රටක් කියලා මාලදීවේ නෑ. ඒ කියන්නේ එච්චරටම ගණන් කියලා එහෙම නෑ. මාලදීවේනේ ඒ අදාළ මිනිසුන්ගේ වියදම් කරන්න පුළුවන් විදිහට අනුව මාලදීවේනේ තියෙනවා ඉන්න පුළුවන් ප්‍රයිස් වලට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ බජට් එකට අපිට ඉන්න පුළුවන් තැනක් තියෙනවා මාලදීවේනේ. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ සාමාන්‍යයෙන් මේ සෙන්ටර් පාක් එකේ view point එක වගේ නේ මල්ලි මෙතන. ඔන්න බලන්න. මේ ඇවිල්ලා සෙන්ටර් පාක් එකේ view point එක ගණන් ගන්න එපා. දාඩිය දාලා තියෙන. ඉතින් ඔයාලට වීඩියෝ පෙන්නන්න අපි ඉතින් දාඩිය දාගෙන ඇවිදිනවා. ඉතින් guys තාමත් අපි ඉන්නේ සෙන්ට්‍රල් පාක් එකේ. ඉතින් ඔන්න බලන්න මේ තියෙන්නේ ඔරිඩෝ ටවර් එක. ඔරිඩෝ කියන්නේ මේ සිම් කම්පැනි එක මේ මාලදීවේනේ. සිම් වර්ග දෙකක් තියෙනවා ඔරිඩෝ දිරාගු කියලා. ඉතින් ඔරිඩෝ මේන් ටවර් එක තමයි මේ හුළුමාල් එක මේ තියෙන්නේ. ඉතින් ඔය පේනවනේ ඔය කොනින් තමයි මේ පාක් එක අවසානය. ඇත්තම වෙන විශාල පාක් එකක් මේක. මේ අපි දැන් ඉන්නේ 10 මාට 11ට විතර වෙලාව. ඉතින් ඒ වෙලාවට ගොඩක් රස්නේ වැඩි. මෙතන මේ ඩබල් ඩෙකර් බස් ඇතරම මේ මාලේ හුළුමාලේ එයාපෝට් අපිට බස් වල යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහි හුළුමාලේ ඉඳලා එයාපෝට් එකට අපි යනවා නම් ටැක්සි එකට රුපියා මාලේ සල්ලි වලින් රුපියා 80ත් 90ත් අතර ඉතින් මේ ටැක්සි හැටියට ගන්නවා. ඉතින් මේ බස් එකේ අපි යන්න ගියොත් රුපියා 10යි. ඒක මාරම ලාභයි. මේ වගේම අපි ඉතින් ෆෙරි කියලා තියෙනවා මේ මෝල්ඩිව්ස් වල පොඩි මේ මිනිස්සු අරන් යන බෝට්ටු. ඉතින් ෆෙරි එක ගමන් කරනවා නම් අපිට ඩොලර් 1යි රුපියා 10ක් රුපියා 15ක් වගේ තමයි මේ ඕන තැනට යන්න ෆෙරි වලට charge කරන්නේ මේ. ඉතින් එහෙම තමයි මෝල්ඩිව්ස් වල ඉතින් බස් එකේ යන්න පුළුවන්, ටැක්සි යන්න පුළුවන්, ෆෙරි එකේ යන්න පුළුවන්. මේ හුළුමාලේ ෆෙරි ජැටි එක. ඔන්න ඉතින් මේ බලන්න ලස්සන කොහමද කියලා ඉතින් වටපිටාවේ මේ ඒ වගේම මේ පාරවල් ඉතින් පෙන්වන්න ඕනේ. මේ හුළුමාලේ පාරවල් මේ මාලේ සිටි එකේ වගේ නෙවෙයි. ලොකු පාරවල් තියෙන්නේ. ඔක්කොම කාපට් තියෙන්නේ. මාර ක්ලියර්. ඒතකොට ක්ලීන්. අර මාලේ මේ සිටි එකේ ගොඩක් ක්‍රවුඩ් එක වැඩි හින්දා ඉතින් මේ එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. දැන් මෙහෙ එහෙම නෙවෙයි. හොඳ තත්ත්වයක් කියන්නේ මිනිස්සුගේ ආරක්ෂාවට නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. අර මේ ක්ලීන් එකෙන් ගත්තොත් එහෙම මාරම ක්ලීන් තමයි හුළුමාලේ. ඉතින් මේක තමයි මේ හුළුමාලේ ජැටි එක. කොහොමද බලන්න. මේක තමයි ඉතින් හුළුමාලේ ගොඩක් ට්‍රාන්ස්පෝර්ට් සිද්ධ වෙන්නේ. ඉතින් මුකුත් නෑ බෝට්ටු තියෙනවා ඇති වෙන්න. සෆාරි බෝට් මේක නේ? මේක. ඉතින් මේ ඔන්න බලන්න ඉතින් කොහොමද ලස්සන කියලා. මෙන්න මේ තියෙන්නේ සෆාරි බෝට්. ඔතන. එතකොට ඔය පේන දර තියෙන එහා පැත්තේ මේ තෙල් ටැංකි. මේ ගොඩක්ම මේ තෙල් රීෆිල් කරන්නේ එහෙම මෙහෙම තමයි. ඔන්න ඔයාලට තව මේ ටිකක් විශේෂ දෙයක් පෙන්වන්න. මේක නම් මෝල්ඩිව්ස් වල මේ ගොඩක්ම ෆේමස්. ඒ කියන්නේ ලෝකල් අයිලන්ඩ් වලටත් මං ගියපු අයිලන්ඩ් වල මං දැකලා තියෙනවා. මේක අර පබ්ලික් ජිම් එක වගේ. මේ කට්ටියට ඉතින් උදේට හවසට ඇවිල්ලා පොඩ්ඩක් මේ තමන්ගේ ඇඟේ ජොගින් ටික කරගන්න ජිම් එකට ඒ වගේ තමයි ඉතින් මේ ඒරියා එක. මේ බලන්න මේ දැන් ඔය ජොගින් වලට නම් ඉතින් මේ පාත්වේ එක තියෙනවනේ. මේ පාක් එකේ ඉතින් ඔක්කොම ගල් අල්ලපු ලස්සන පාත්වේ තියෙන. ඉතින් මේ මුළු හුළුමාලෙම ඉතින් ඒ වගේ ඒරියා එකක් තමයි මෙතන. මේක ලෝකල් අයිලන්ඩ් වලත් තියෙනවා. මේ ඒක රජෙන්ම සමහරවිට හදනවා ඇති. මේ එහෙම එකක් තමයි. ඉතින් ලස්සනයි. ඉතින් පොඩි පාක් එහෙමත් ලෝකල් අයිලන්ඩ් වල තියෙනවා ඉතින් මෙහි.
ඔයාලා මගේ ලෝකල් අයිලන්ඩ් මාලදීවේ ඉන්නේ ලෝකල් අයිලන්ඩ්ස් බලා ගන්න ඕන නම් මගේ YouTube එකේ මේ channel එකේ පල්ලෙහාට යනකොට දාලා තියෙනවා අපි ගියපු අයිලන්ඩ්ස්. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වෙනස්ම vibe එකක් තියෙන්නේ. ඒ කියන්නේ අපේ ලංකාව වගේ ඔය ඕන විදියට ගිහිල්ලා නගර වලට ගිහිල්ලා ගම් වලට ගිහිල්ලා කඳු වලට ගිහිල්ලා එහෙම ඉන්න බෑ. මේ වගේ ඉතින් ලෝකල් අයිලන්ඩ් කියන්නේ ඉස්පිරිතාලයක් තියෙනවා, ඉස්කෝලයක් තියෙනවා, මේන්ම ටික පල්ලි තියෙනවා. ඊට පස්සේ මිනිස්සු නිකන් ජීවත් වෙන ගෙවල් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පොඩි දූපත්වල පුංචි ජනග්‍රහණයක් තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් ගෙවල් 100ක් 200ක් වගේ තියෙන්නේ. ඉතින් ඒ වගේ ජන ජීවිතයක් තමයි ලෝකල් දූපත්වල මේ ගත කරන්නේ මාලදිවයිනේ. ඉතින් ඔන්න මේ තමයි උළුමාලේ තියෙන ලොකු මේ අර ඉවෙන්ට් අනම්මනම් තියන්න පුළුවන් තියෙන ලොකුම ස්පේස් එක. උත්සව ඒ වගේ දේවල් මේ ලයිටින් මේ බාර් සෙට් එකක් තියෙනවා. ඉතින් මේ හරිය ගොඩක් ඉඩ තියෙනවා මේ අයිලන්ඩ් එක මැද වගේ නේ මල්ලි. යන්ද? යා. බොම්බේ දබා මම අපි කණ්ඩ යන්න හදන්නේ මේ දවල්ට ओपन है ना ओपन है और दूसरा साइड में राउंड में රාමදාන වෙලාවට මේකේ ඉස්සරහෙන් අරින්නේ නැහැ. ඉතින් පිටිපස්සෙන් ගිහිල්ලා කන්න දින අපි යන්නේ අද इंडियन टेस्ट कराना. हाँ मैं पहले एक बार आया था और कहा कि गया हाँ ये 2 साल के पहला यार मेरा इंडियन दोस्त के साथ में आया श्रीलंका. हेलो आपका नाम? दिनेश. दिनेश हैदराबाद में हाँ මේ පැත්තෙන් යන්න තියෙන ඇතුළට ඔන්න අපි කියලා බලමු. අම්මා ඔන්න ඇතුළට ආන්දර ජයග ඇතුළට ආවන්න මේ තමයි බොම්බේ දබා එකේ ඇතුළ. ඉතින් ඉන්දියන් ෂොප් එකක් අපි ගිහිල්ලා ටෙස්ට් කරලා බලමු. thank you යාර්. මෙතන මුණේ මල්ල. ඔය ඇතුළට යන්න. ඔන්න ඉතින් මේව තමයි බොම්බේ දබා එක ඇතුළේ. මේක ඇවිල්ලා මේ ගොඩක් ඉන්දියාවේ කට්ටිය එන ෆේමස්ම තැනක්. අපි මේ මෙනු එක බලලා තෝරගන්න යන්නේ. බලමු ඉතින් කොහොමද කියලා. ඔන්න ගයිස් ඉතින් අපි දෙන්න ඉන්නේ මාලදිවයිනේ තියෙන ඉන්දියාවේ ගොඩක්ම ෆේමස් කඩේක. එතකොට මේකට කියන්නේ බොම්බේ දර්බා රෙස්ටොරන්ට් කියලා. ඉතින් අපි ගත්තා මේ ඉතින් සුපිරිම බඩුව මේක නම් දෙන්නෙකුට කාලේ ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මේක මටන් බුරියානි එකක්. එතකොට මේක චිකන් ටික්කා බුරියානි. චිකන් ටික්කා බුරියානි එකක්. එතකොට මේ අර යෝගට් සීන් එක හම්බ වෙනවා මේ බුරියානි එකට මික්ස් කරලා ගන්න. එතකොට මේ පප්පඩම් හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි. ඇත්තටම මේ සෙනග අඩුයි මේ කඩේ මේ අර පැත්තේ ඉස්සරහා පැත්තේ පොඩි රිපෙයාර් එකක් යනවා. දැන් මේකයි මේ පැත්තේ ලොකු කඩයක් මේක කලින්. ඉතින් අපි බලමු try කරලා කොහොමද කියලා. මල්ලි අපි ටිකක් ගාලි වෙලා බලමු එහෙනම් ඈ. මේක ඇත්තටම මේ මුට්ටියේ තියෙන මේ පෝෂන් එක ඇවිල්ලා දෙන්නෙකුට පුළුවන් ගන්න. දෙන්නෙකුට කියන හරිය හොඳටම බඩගිනි හැදලා හිටියොත් එහෙම තමයි මේ දෙකක් ගත්තොත් 3 දෙනෙකුට උපරිමනේ. ඔව්. ඇත්තටම අපි අර ගත්තේ මේ ඉතින් මට මටන් කන්න ඕනේ හින්දායි මල්ලිට මේ චිකන් කන්න ඕනේ හින්දායි අපි දෙන වෙන වෙනම ගත්තා. නැත්නම් ඉතින් එච්චර මේ කන්නේ අපි පොඩ්ඩක් දාගෙන ඉවරලා try කරලා බලමු කොහොමද ටේස්ට් එක කියලා. ඉතින් මේ ඉන්දියාවේ ගොඩක් මේ කට්ටිය ආසම කඩයක් තමයි මේ කඩේ බුරියානි. එතකොට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද කියලා කාලා මටන් මේ ලොකුයි. ඕ ලොකු මටන් කෑලි හොඳ තියෙන්නේ. රස්නේ ඈ. මම ඇත්තටම ආසයි ඉන්දියන් කෑම කන්න. ඒක සාමාන්‍ය පර්සනල් එකක්. සුපිරි.
කෑම රායි ඉතින්. ඔයාලත් ඉන්දියන් කඩවල වලට ගියොත් එimhe ඉන්දියන් කෑම try කරලා බලන්න. සුපිරි තමයි. මල්ලි බලන්න එනං කොහොමද කියලා ඔයාගේ chicken biryani එක. හොඳයි. අතලසයි. අපි හිතපු විදියට සෙට් වුණානේ කොහොම හරි. එහෙනම් guys අපි කාලා ඉවරලා සෙට් වෙමු. ඔන්න guys එහෙනම් අපි අන්තිමේට දවල්ට කාලා ඔක්කොම කරලා දැන් මල්ලි යනවා යසිත් මල්ලි යනවා එයා වැඩ කරන තැනට මට එකමාරට බොට්ටුව තියෙන්නේ. ඉතින් ආය මම යනවා රිසෝට් එකට. ඉතින් ඔන්නෝම තමයි මෝල්ඩිව්ස්. එහෙනම් කට්ටියටම ජය වේවා. අපි ආය හම්බෙමු තවත් වීඩියෝ එකකින්. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරලා අපිත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න.